Hello. හෙලෝ නංගි කොහොමද ඒක කොහොමද කාලෙකින්? අඳුරගත්තද අඳුරගත්තා. මං ගාව තියෙනවා නම්බර් එක මං සේව් කරලානේ තියෙන්නේ ෆෝන් එකේ. එහෙමද නම්බර එක තියෙනවද හරි හරි නම්බර් එක තියෙනවා. කොහොමද මේ ඉතින් කාලෙකින් මතක් වෙලා තියෙන්නේ? ඔව් මේ මං ගත්තේ මොකක්දනේ මේ දැන් මේ කතාවක් කියන්නේ රටේම මේ ටොපික් එක වෙලා තියෙන ඔයාද එහෙම තමයි ඉතින්. කාලෙකින් නේද ඉතින් දැන් මෙහෙම පොඩක් හරි ඉතින් එහෙමත් වෙන්න බෑ. මොකද ඔයත් ඒ කියන්නේ දැකලා. ඔව් ඇත්ත කේස් එකක් දීක මොකද්ද ඇත්ත කියන්නේ මෙහෙමනේ මේ මොනවාද ෂෝස් වලට යනවනේ මම. හරිද? ඉතින් මේ පොසොන් දවසේත් මට ෂෝ එකක් තිබ්බා. එකක් නෙවෙයි මට කීපයක්ම එනවනේ. ඉතින් එක දවසේ ඔයා දන්නවනේ ඉතින්. මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෂෝස් 5ක් 6ක් විතර මේ හිටපු ගමන් එනවා. ඉතින් අර මේ ඉතින් ඒගොල්ලෝ මට කෝල් කරා. හරිද? භක්ති ගීත වලට ඔයා එහෙම යනවද මොකද අයියේ මගේ songs තියෙන්නෙම ගොඩක්ම you know අර මේ මොනවද ඒකට කියන්නේ අපි අර බොදු බැති ඔව් බුදු බෙතිකි බොදු බැතිගි වගේ දේවල් නේ තියෙන්නේ. ඔව් මේ ඒකෙන් ඉතින් අර you know මට ටිකක් අර කට්ටිය කතා කරනවා මේකයි උනේ ඇත්තටම කතාව මේකයි. ඒ කියන්නේ දැන් මට කෝල් එකක් ආවා. කෝල් කරලා ඉතින් දන්නේ නැද්ද ඒගොල්ලෝ මාව ගෙන්නන්න කලින් ඉතින් කෝල් කරලා කතා කරේ නම් නිකන් like I'm a talent girl වගේ හොඳේ. ඒත් කොහොම හරි ඉතින් මාව ගෙන්න ගන්න ඕන නිසානේ ඉතින් අර පොඩ්ඩක් උඩ තියලා කතා කරන්නේ. you know කොහොම හරි මාව ගෙන්න ගන්න ඉතින් ඒගොල්ලෝ full try එක දානවා. ඔයා දන්නවනේ ඉතින් කියන්නේ කොහොම හරි ඉතින් මාව ගෙන්න ගන්න ඕන වෙන්නේ. ඒකයි මේ ඉතින් අපිත් එක දවසක් ඔයාලට කතා කරන්නේ අපේ ෂෝ එකකට ආවේ නෑනේ ඉතින්. ඉතින් අනේ මට එහෙම මං අර බාරගත්ත ඒවා තියෙනකොට මට ඔයා කතා කරන වෙලාවට මෙන්න විදිහක් නෑනේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැන් අර මට ටිකක් කලින් කිව්වා නම් මට මොකක් හරි කරගන්න පුළුවන්. ඔව් ඉතින් මට තේරෙනවා අර ෂෝස් ටික එක බැලන්ස් කරගන්නත් ඕනේ. අර මේ බොරුකාරයෝ වෙන්න බැහැනේ අයියේ. ඔව් මට තේරෙනවා. මං සාමාන්‍යයෙන් අයියේ ඇත්තම කිව්වොත් එදා මට කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද මම ඕන තරම් ස්ටේජ් උඩ මේ සිං කරලා තියෙනවා. ඒ වුණාට මේ එදා නම් ස්ටේජ් එක උඩ I have inconvenienced. හරි? ඒ කියන්නේ මට හිතා ගන්න බැරි වුණා. මොකද මේ මගේම songs sing කරන්න යද්දී බෑන්ඩ් එක කිව්වා we not practice කියලා. ඒ කියන්නේ නංගිට ඒ කියන්නේ වෙනම දැන් නංගිගේම ඔරිජිනල්ස් තියනවද දැන්? යන්නේ ඔයා අහලා නැද්ද? කොච්චර තියනවද? ඔයා අහලා නැද්ද? අයියෝ. ඉතින් මොකක්ද උනේ? මං හිතන්නේ ඔයා සාමාන්‍යයෙන් අර සින්දු අහන ටයිප් එකේ නෙවෙයිනේ ඒක හින්දා වෙන්නේ නැති. නෑ ඉතින් අපි ෂෝස් ඕගනයිස් කරාට මේ ඉතින් අර එහෙම ලොකුවට අලුත් ගායකයන්ගේ සින්දු අහලා නෑ ඒකයි මේ මං ඒකයි මුලින්ම කිව්වේ අර මගේ තියෙන අර බොදු බැති අන්න එහෙම සින්දු තියෙන්නේ. ඉතින් මොකදයි මං කිව්වේ මේ ඉතින් අරගොල්ලන්ගේ මම ඇහුවා ඒගොල්ලන්ට පැට්‍රිස් නැත්තම් I want tracks කියලා. ඒ කියන්නේ දැන් අඩු ගානේ මට ට්‍රැක්ස් ටික හරි දෙන්න පුළුවන් නේ. ඔව් ඉතින් එතකොට මොකද කිව්වේ? ඉතින් ඒගොල්ලන්ට ඒ කියන්නේ ට්‍රැක්ස් දුන්නත් හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට ලයිව් ප්ලේ කරගන්නත් බෑ. මොකද මේ පැට්‍රිස් නැහැ කිව්වනේ. ඉතින් ඒ දෙකම බැරි නම් මම මොකද කරන්නේ? ඒක මං කිව්වා මං එතනදී මාර ඉන්කන්වීනියන්ට් වුණා. මේ ඉතින් what's to do නේ? ඉතින් ඒක තමයි. ඉතින් නැහැ ඉතින් අර සරලයිනේ ඔයාලගේ ට්‍රැක්ස් ටිකක් තිබ්බනම් ඒක දීලා එක ප්ලේ කරලා එක කරගන්න තිබ්බනේ. ඉතින් එතන හිටියද ඕගනයිස් කරපු කවුරු හරි හිටියා ඉතින් හැමෝම ඉන්නවනේ ටයිම් එකේ. ඉතින් ඒ වුණාට කිසි දෙයක් කරගන්න බැරි වුණා. ඉතින් ඇත්තම කතාව කියන්නේ මම දැන් තව ෂෝස් කීපයකටම යන්න ලෑස්ති වෙලානේ හිටියේ. ඉතින් මගේ මූඩ් එකයි ඔක්කොම අවුල් වෙනවා. ඉතින් ඇත්තටම I lost my tempo. ඒ වෙලාවේ හැටියට මම කියන්නේ. ඒ කියන්නේ කියනවා නම් කියන විදිහට වැඩේ වෙන්න ඕනේ අයියේ. ඒ කියන්නේ මමත් මේ අර මගේ ටයිම් එකනේ මම එහෙම යනකොට මේ ඒක තියෙන්න ඕනේ. මොකද මේ කියන්නේ මේ ඒගොල්ලෝ ඕකේ කරානේ දා කතා කරලා කිව්ව වෙලාවම ඕකේ කරන්න කලින්ම මම එදා යාළුවාට කිව්වා මේ ආම බිසි කියලා. හරිද? ඉතින් ඒකත් කිව්වම මේ යාළුවා චුට්ටක් තේරුම් ගන්න ඕනේ මේ තියෙන මගේ අර ටයිම් එකත් එක්ක වැඩි කරගන්න අමාරුයි. ඉතින් ඒගොල්ලෝ අර පොරොන්දු වෙච්ච වෙලාවට මේ මට සිං කරන්න දෙන්න ඕනේ. අනිත් එක මේ බෑන්ඩ් එකත් සූදානම් නැත්තම් මොකද කරන්නේ නේ? බෑන්ඩ් ඒ මීට කලින් ඒ කියනවා ඒ කට්ටියත් එක්ක වැඩ කරලා නැද්ද? ඒ කියන්නේ මේ පළවෙනි සැරේද? ඔව් ෆස්ට් ටයිම් මම යාළුවත් එක්ක මේ වැඩ කරන්නේ ෆස්ට් ටයිම්. ඉතින් ඒක නිසා දැන් කොහොමත් ඉතින් අපි මේ ඇඩ්වාන්ස්මන්ට් එක ගන්නෙ නැහැ නේ. සිං කරලි වෙලා තමයි මේ ෆුලි පේමන්ට් එක ගන්නෙ. ඒක ගොඩක් අය හැමයිනේ. ඔව් නෑ ඒක නම් ඉතින් සාමාන්‍යයෙන් හැමෝගේ මොකද මට
මට කිසි බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ මට සල්ලි ඕනේ නැහැ. මං කියන්නේ අර මගේ චරිතෙත් ඉතින් අර මිනිස්සු දැන් යන්නේ වෙනම පැත්තකටනේ නේද? නේද මේකෙන් අර මඩ කියන්නේ හොඳ මඩක් වැදිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ එක හරි නේද ලොකු මේ කියන්නේ කළු පැල්ලමක්නේ. ඒක තමයි. ඒ කියන්නේ මේ අර පළ ඇතිරුකටනේ ගල් ගහන්නේ. එහෙම කතාවක් තියෙනවා ඉතින්. ඕව ගණන් ගන්න එන්නකෝ. ඕව ගණන් ගන්න එන්නකෝ. මේ සාමාන්‍යයෙන් දැන් මොනාට වුණත් මම සාමාන්‍යයෙන් ආවට ගියාට සිං කරන්න ආස නැහැ. මොකෝ මේ I'm a professionally singer. ඉතින් එතකොට මේ ආවට ගියාට කිසි වැඩක් කරන්න එහෙම මං ආසත් නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ. ඉතින් අර මේ ටිකක් අර ඉදිරියෙන් යන කෙනාට ඉතින් හැමතිස්සෙම ගල් ගහන්නේ මඩ වදින්න ඉතින් ඒක සාමාන්‍යයි. ඔව් ඒක තේරුම් මම ඉතින් මේ ඔයාට හින්දා තමයි හොඳේ මේ විස්තර ඔක්කොම කිව්වේ නැත්නම් ඉතින් මම කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. මොකද මේ මට ඉතින් අර ඒ කියන්නේ ඕවා හරි සාමාන්‍යයිනේ. ටික කාලෙකින් ඉතින් ඕවා ආයෙත් ඉතින් normal වෙනවා. ඉතින් එතකොට ඉතින් ප්‍රශ්න නැහැ. සතියයි දෙකයි මේ ඒ උනන්නන්ගේ ඒ කියන්නේ යන්න කලින් බලන්න. ඒ කියන්නේ බෑන්ඩ් එක කවුද එතන ඉන්නේ ඕගනයිස් කරන්නේ කවුද පොඩ්ඩක් ඒව බලන්න නැත්නම් තමන්ගේ නමටමනේ හොඳ නැත්තේ. මිනිස්සු හිතන්නේ ඊට පස්සේ මිනිස්සුන්ට වැරදි මේ චිත්‍රයක් නෙමෙයි වෙන්නේ. කියන්නේ දවා හොඳට සින්දු කියනවා දක්ෂ ගායිකාවක්. මොකද ඔව් ඒ කියන්නේ මොකද අයියේ මගේ දක්ෂකම ඒ කියන්නේ මිනිස්සු දන්නවා. මිනිස්සු විතරක් නෙවෙයි ඒක පෞද්ගලිකව මගේ දක්ෂකම ගොඩාක් දන්නවා. මම දක්ෂ නැත්තම් මට මෙතන ඉන්න බෑ. ඒ කියන්නේ මම දක්ෂකමෙත් ටිකක් අර මේ ඉහළටම ආපු කෙනෙක් නේ. නෑ දැන් ඔය නංගි අපි දන්නවනේ. ඒ කියන්නේ ඔය දක්ෂතාවය දැන් නංගි පෙන්නලා ඉවරයි මිනිස්සුන්. දැන් දක්ෂතාවයේ විශ්වයටම ගිහිල්ලා තියෙන්නේ නංගිගේ. තේරෙනවද? ඒ කියන්නේ අපි දන්නවා නංගි දක්ෂයි කියන එක. මේ කියන්නේ මේ වෙලාවේ මෙන්ටලි මම නිකන් ටිකක් ඩවුන් වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ අර ඔහොම කතා කරගෙන ඇත්තටම thank you. මොකද මේ ඇත්තටම මම මේ නම්බර් එක සේව් කරලා තිබ්බ හින්දා ඔයා කියලා දැක්ක හින්දා විතරයි මම ආන්සර් කරන්නේ. ඕවා ගණන් ගන්න යන්නේ. ඔය සාමාන්‍ය දේවල් ඔය ඉස්සෙල්ලා කිව්වාගේ මිනිස්සු ඉතින් මේ ඒ කියන්නේ වැරද්දක් ඒ කියන්නේ පොඩි හරි මිස්ටේක් එකක් වෙනකම් පළාති රූපෙට ගල් ගහන්නේ කියලා මං කිව්වේ ඒකයි. ඒ කියන්නේ වැරද්දක් අහු වෙනකම් පොඩි වැරද්දක් අහු වෙනකම් බලන් ඉන්නේ. ඕවා ගණන් ගන්න එපා. අපිත් මේ ඉස්සරහට ෂෝ එකක් මේ සංවිධානය කරනවා. මම එහෙම වුණොත් මට මේ ඩේට් එක ටිකක් කලින් කියලා දෙන්න මම එතකොට මේ මගේ ටයිම් එක ගන්නට හදන්න. නංගි එතකොට ඔය මේ කියන්නේ මේ මොනවද මේ බැති ගී ඒ කියන්නේ මේ භක්ති ගීත වගේ ඒවා විතරද කියන්නේ නැත්තම් නෑ මම සාමාන්‍යයෙන් ඕන ටයිප් එක සිං කරනවා. මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සෝංග් සිං කරන්න ටිකක් ආසයි. ඒ කියන්නේ වෙස්ටර්න් පැත්තටනේ. වෙස්ටර්න් පැත්තට ඒ කියන්නේ නිකන් අර අහලා තියෙනවද දැන නිකන් අර ශකීරා ශකීරාගේ සින්දුත් කියනනේ. මං යාට ඒ කියන්නේ මම යා පොඩක් ෆලෝ කරනවා. මං යාට ආසයි. ඉතින් මෙහෙම ඉතින් දැන් ලංකාවේ එහෙම තරුවක් බිහි වෙලා නැහනේ. ඉතින් ලංකාවේ ශකීරා කෙනෙක් නම් ඉතින් ඉස්සරහට මම තමයි. එහෙමද? ඒක තමයි. ඒ කියන්නේ එහෙනම් අපි යාගේ සින්දු ටිකක් දාමුද? අපි දාමු. මම ඔයාට හින්දා හරියද මේ ඔක්කොම කියන්නේ ඔයාට හින්දා. අයියේ මේ මම පොඩි රෙකෝඩින් එකේ ඉන්නේ. හරි කමන්න. පස්සේ කතා කරමු. මං එහෙනම් අපි ඕගනයිස් කරන ෂෝ එකට ඔයාව දාන්නම්. එහෙම නොත් ඉංග්‍රීසි සින්දු ටිකක් ශකීරාගේ සින්දු ටිකක් අපි කියමු. හොඳේ? හරි. මං එකකින් තැනක් හදලා දෙන්නම් ඔයාට. හරි. අපි ඉස්සරහට මේ ඔය බැට් එක කරන් යන්කෝ. හරි නම් වෙන ඔය රෙකෝඩින් එක කරගන්න. හරි. හරි ඔයා මට කල් ඇතුව පොඩක් කියන්න හොඳේ. මගේ මේ ටයිම් එකත් එක්ක මම ඒකයි කිව්වේ. මේ චුට්ටක් කල් ඇතුව කියන්නකෝ. මොකද ඔයාගේ වැඩක් හින්දා මට කවදාවත් අහක දාන්නත් බෑ. අර මේ කලින් එකත් මේ කලින් එකත් ඒ කියන්නේ මම මේ කරගන්නම දෙයක් නැතිකමට මට එහෙම එන්න හම්බ වුනේ නැත්තේ. මේ ඊළඟ එක ආයි මිස් කරගන්න නැහැ. හොඳේ? හරි නංගි. හරි. මම ඒක කොහොමද thank you වෙනවා කතා කරන්න හොඳේ. මගේ අර හිතේ තිබිච්ච ප්‍රෙෂර් එකක් චුට්ටක් නැති වුණා. අර වැත් එක පොඩක් කතා කරාම ඒක මොකද්ද? හරි නංගි. හරි බයි. මේ පාඩම චුට්ටක් විශේෂයි. තම්නේල් එක දැක්කම ඔයාලා දන්නවා ඇති මොන වගේ දෙයක්ද මම මේ පාඩමෙන් කියලා දෙන්න යන්නේ කියලා. ඉතින් ඒක නිසා අද මට ඔයාලට විස්තර කරන්න දෙයක් නෑ, ලොකු දෙයක් කියන්න නැහැ. ඉතින් ඒක නිසා වැඩි වෙලාවක් ගන්න ඕන නෑ. ටග්ගල අපි යමු පාඩමට. අද ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා බලන්න. හරි. ඉතින් කලින් රෙකෝඩින් එකේදී ඔයාලට නිතරම වගේ ඇහෙන්නේ නැති මේ you know කියන එක එයා ගොඩක් පාවිච්චි කරනවා. you know කියලා කියන්නේ අපි අර ටිකක් කතා කරනකොට you know කියලා කියනවනේ. ඒ කියන්නේ ඔයා දන්නවනේ. ඔයාලට මම ඊළඟ එකත් එක්කම කියලා දෙන්නම් මේක. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. ඔයාලට මතක ඇති එයා කිව්වා I'm a talent girl කියලා. ඒක එහෙම නෙවෙයි කියන්නේ, ඒක වැරදි. හරියට කියන්නේ I'm a talented girl. එතකොට අර ඉස්සෙල් එකත් එක්ක කිව්වොත් you know I'm a talented girl. කියන්නේ ඔයා දන්නවනේ මම දක්ෂ girl කෙනෙක්. මම talented girl කෙනෙක්.
හරි අන්න ඒ විදිහට තමයි අපි මේ you know කියන එකත් පාවිච්චි කරන්නේ. ඒ වගේම I'm a talent girl නෙවෙයි I'm a talented girl. හරි අපහු ඔයාලා ඒක වරද්ද ගන්න එපා. ඊළඟ එක තමයි I was inconvenienced. I was inconvenienced. ඒ කියන්නේ මාව අපහසුතාවයට පත් වුණා. ඒ වගේ දෙයක් එයා කිව්වනේ. මාව අපහසුතාවයට පත් වුණා කියලා හරියටම කියන්නේ I was inconvenienced. I was inconvenienced. හරි? හරි. ඊළඟට එයාලට ප්‍රැක්ටිස් කරගන්න බෑ වගේ මොන හරි දෙයක් කිව්වා. ඒක කියන්නේ we couldn't practice. අපිට ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා. We couldn't practice. අපිට ප්‍රැක්ටිස් කරගන්න බැරි වුණා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් we didn't practice. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් කරේ නැහැ. We didn't practice. එහෙම නැත්නම් we couldn't practice කියන්නත් පුළුවන්. We couldn't කිව්වම අපිට බැරි වුණා ප්‍රැක්ටිස් කරගන්න. ඒ වගේම we didn't practice කිව්වොත් අපි ප්‍රැක්ටිස් කරේ නැහැ කියලා තමයි එකෙන් කියන්නේ. මේකත් හරියටම ඔයාලා කියන්න මේ ප්‍රැක්ටිස් කියන වචනේ හරියට කියන්න. මොකද ගොඩක් අය කියන්නේ පැට්‍රිස් කියලා. පැට්‍රිස් නෙවෙයි ප්‍රැක්ටිස්. ඒ වගේම තමයි මේකත් ඔයාලා චුට්ටක් මතක තියාගන්න. අපෙන් මොන හරි දෙයක් තව කෙනෙක් බලාපොරොත්තු වෙලා ඒ දේ අපිට කරගන්න බැරි වුණොත් එකපාරට එයාට හිත රිදෙන්නම කියන්නේ නැහැ මට ඒක කරන්න බැරි වුණා මට ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා අපි ප්‍රැක්ටිස් කරේ නැහැ. එහෙම කියනකොට ඔයාලා මුලින්ම කියන්න very sorry we couldn't practice. very sorry we couldn't practice. එහෙම නැත්නම් very sorry we didn't practice. සමාවෙන්න අපි ප්‍රැක්ටිස් කරේ නැහැ. හරි අන්න ඒ විදිහට චුට්ටක් අර පොලයිට් විදිහට ඒ වගේ දේවල් කියන්න. මොකද අපි එකපාරටම ප්‍රැක්ටිස් කරේ නැහැ කියලා කිව්වම අනිත් කෙනාට හිත රිදෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ට්‍රැක්ස් ඕනේද කියලා අහන්නේ කොහොමද? ඒ වගේ දෙයක් කිව්වා. ඒක are you want tracks නෙවෙයි do you want tracks. do you want tracks? do you want music tracks? ඒ කියන්නේ ඔයාලට music tracks ටික ඕනේද කියලා තමයි ඒ අහලා තියෙන්නේ. එතනදී එහෙනම් are you නෙවෙයි do you want. do you want tracks? එහෙම නැත්නම් do you want music tracks? හරි අන්න ඒ විදිහට අහන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මොනවා කරන්නද කියලා අපි සිංහලෙන් කියනවානේ. ඒ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ what to do. what to do. හරි එහෙම නැතුව what's to do නෙවෙයි what to do. what to do. ඊළඟට කිව්වා මට කේන්ති ගියා කියලා. ඒක I lost my temper නෙවෙයි I lost my temper. I lost my temper. ඒ කියන්නේ මට කේන්ති ගියා කියලා තමයි ඒ කියලා තියෙන්නේ. එහෙනම් ඔයාලට කේන්ති ගියා වගේ දෙයක් කියන්න ඕන වෙන වෙලාවට මෙන්න මේ සෙන්ටෙන්ස් එක කියන්න පුළුවන්. I lost my temper. හරි. ඊට පස්සේ මම කාර්යබහුලයි කියලා කියන්නේ කොහොමද? I'm busy. I'm busy. එහෙම නැතුව I'm busy කියලා කියන්න එපා. ඒක වැරදි. ඔයාලා එහෙම කියනවා නම් I'm a busy girl. මම කාර්යබහුල girl කෙනෙක්. එහෙම නැතුව මම කාර්යබහුලයි කියලා කියනවා නම් I'm busy. I'm busy. ඊට පස්සේ කිව්වා සාමාන්‍යයෙන් මියුසිකල් ෂෝ එකකට යද්දී මුලින්ම අපි ගන්න ඇඩ්වාන්ස් එක. ඒක ඇඩ්වාන්ස්මන්ට් නෙවෙයි. ඇඩ්වාන්ස්මන්ට් කියන්නේ වෙනම අදහසක් තියෙන එකේ. අපි කියන්නේ අර මුලින් ගන්න ඇඩ්වාන්ස් පේමන්ට් එක. ඒකට මේ ඇඩ්වාන්ස්මන්ට් කියලා කියන්නේ නැහැ. මොකද්ද හරි වචනේ? ඇඩ්වාන්ස්. පටල ගන්න එපා පහෝ. එතකොට සම්පූර්ණ ගෙවීමට මොකද්ද කියන්නේ? fully payment නෙවෙයි ඒක full payment. මෙච්චර කල් වැරදුනා නම් අපහුව රද්ද ගන්න එපා. full payment කියලා තමයි කියන්නේ. ඊළඟට අන්තිම එක විදිහට මෙන්න මෙහෙම තියෙනවා. I'm a professional singer. I'm a professional singer. ඒ කියන්නේ මම professional singer කෙනෙක්. ඒක වරද්ද ගන්න එපා. I'm a professionally singer නෙවෙයි. I'm a professional singer. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට මේ හැමදේම හරියට තේරෙන්නේ නැති මම විස්තර කරපු දේවල් එක්ක මම කියලා දුන්න විදිහත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. හරි. එහෙනම් අලුත් පාඩමක් අරගෙන ඉක්මනටම ඔයාලා හම්බ වෙන්න මම ආයෙත් එන්නම්. එතකන් මගේ හැම යාළුවෙක්ටම සුබ දවසක්.